අනුමානයි. මොකද ඔබ මේ නරඹන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට මාතු පිටියේදී නිර්මාණය කරනවා විස්මිත වූ පහන් කූඩුවක්. ඔබ ඉදිරියේදී ඔබේ දේශමානයේදී ඔබ දුටුවා කුඩා පහන් කූඩුවක්. මේ පහන් කූඩුව ඔබ ඉදිරියේදීම අතුරුදහන් වෙලා මේ පහන් කූඩුව පුවත්තරේ දමසු වෙද්දී තවත් පහන් කූඩුවක් මතු වෙනවා. කොහොමද එහෙම වුනේ? පහන් කූඩුවක් අතුරුදහන් වෙලා පහන් කූඩුවක් මතු වෙන්න පුළුවන්ද? ලනු වලින් අලංකාරව කැටයක් කරපු රමණීය පහන් කූඩුවක් ඔබ දකිනවා. මෙන්න මේ නිසයි මේ නිර්මාණය විශ්මිත වන්නේ. සියලු දෙනාම මොහොතක් බලන්න කැටයම් කලාවට එහා ගිහින් ලනු වලින් අලංකාරව කැටයම් කරලා නිර්මාණය කරනවා අලංකාර රමණීය පහන් කූඩුවක්. බලන්න මේ නිර්මාණය දිහා දින සති මාස ගණන් නිදි වර්ජිතව දැඩි වෙහෙසක් දැඩි මහන්සියක් කරගෙනයි මේ නිර්මාණය අද දිනේදී ඔබට ඉදිරිපත් කරන්නේ. ඒ වගේම අපගේ ස්වාමීන් වහන්සේලා දිවයින පුරාම මාපිය වන්දනා වැඩසටහන් පවත්වන්නේ මෙන්න මේ දෙමව්පියන්ට සැලකීමේ අගය කියලා දෙන්න. සියලු දෙනාම අර කුටිය දෙස මොහොතක් බලන්න. ඔබගේ අම්මවයි තාත්තවයි මොහොතකට